free fire play කරන්න free fire play දැන් අද අපේ වීඩියෝ එකට හරි අසිනි මම දැන් PC screen එකට ඇවිල්ලා තියෙන. ඉතින් මෙතනවා මම Google එකට ගිහලා ඔයා Google එකට ගිහලා search කරගන්න MSI කියලා. ඉතින් මේකේ latest version එහෙම ඇති. ඉතින් මං කියන්නේ මට හොඳට හිතට අල්ලලා ගියපු lag වෙන්නේ නැති හොඳ version එකක්. මේ වගේ MSI එකට search කරලා මේ උඩින් මේ MSI app player ඉන්නේ BlueStack කියන එකට click වෙන්න කියන්නේ හොඳට website එකට යන්න. ඊට පස්සේ වැඩි දේවල් නැහැ. ඔතන ඔයාලට download තමයි දෙන්න තියෙන්නේ. යටට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔතනින් ඔයාලට download බටන් එක දුන්න ගමන් ඔක download වෙන්න පටන් ගන්නවා. MSI app player කියලා තුන් දිනවා. දැන් බලන්න පුළුවන් අපේ පැත්තෙන් ඔක download වෙන්න පටන් ගන්නවා. ඔක ක්ලික් කරපු ගමන් ඔන්න දැන් ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඒක ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරලා වෙන වගේම ඕපන් කරගන්න. ඉතින් මම කලින් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මම දැන්ට ඒක ඩවුන්ලෝඩ් වෙන එක කට් කරනවා මම. ඉතින් මම දැන් ඒක ඕපන් කරගන්නම්. මෙන්න මේ විදිහට තමයි අපිට වෙබ්සයිට් එකේ ඕගොල්ලෝ වෙබ්සයිට් එකට දානවා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අනිවාර්යෙන් තියෙන්නේ. හොඳට බලලා වෙබ්සයිට් එකෙන් ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඊට පස්සේ මම මේක ලින්ක් අනිවාර්යෙන් දාලා තියන්න. මම ඩවුන්ලෝඩ් කරගත්ත MS app player එක මෙන්න මේ විදිහට තියෙනවා. ඒක right click කරාම මේක setup එක තියෙනවා. ඒ setup එක මම මෙතන double click කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එහෙනම් දැන් right click කරලා ඕපන් දෙන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනින් මෙන්න මේ setup එකේ තියෙන පොඩි නැත්නම් GB ගානක් වගේ ගොනල් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔක එතන MB ගානක් වගේ තමයි වෙන්නේ. මම ඩවුන්ලෝඩ් කරලා 100 ගානක් වුණා. ඉතින් දැන් මෙතනින් ඕපන් දෙන්න. ඕපන් දුන්නාට පස්සේ මෙන්න මේ වගේ load වෙලා ඔයාට පොඩ්ඩක් වෙලාවකට පස්සේ මොකක් හරි ඕපන් වෙයි. ඔන්න වගේ ඔයාට yes දෙන්න කියලා එකක් එයි. ඉතින් ඒක දෙන්න දැන් screen එක black වුණා. ඉතින් ඒ වගේ yes දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් පැත්තෙන් MSI yes ඔය වගේ update කියලා අහනවා. ඒක yes දෙන්න. yes දුන්නාට පස්සේ ඔයාගෙන් හයිද දන්නේ මගේ කලින් MSI එකක් තිබ්බින්ද ඒ තමයි එහෙම අහන්නේ. එමෙ આવොත් ඒක yes දෙන්න. ඉතින් එහෙම නැත්නම් නිකම්ම ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයා ඕපන් දුන්නාට පස්සේ එන්නේ. හරි දැන් මෙන්න මේ වගේ එක 100ක් load වුණාට පස්සේ ආයි පොඩ්ඩක් load වෙලා ඔයාට දැන් ආයිත් මොකක් හරි ඕපන් වෙනවා මෙතනින්. ඒ දැන් පොඩ්ඩක් වෙලා බලගෙන දැන් ආයි MS app player එක මේ විදිහට ආයි නැවතත් download වෙනවා. අතන මෙතනින් ගොඩක් data යන්නේ නැහැ. මොකද ඔයා setup එකට data download කරගත්තට පස්සේ ආයි මොකුත් යන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ හින්දා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ආවෙ එන්න ඕනවා download කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම. ඉතින් ඊට පස්සේ මෙතනින් my games වලට යනවා. my games වලට ගිහිල්ලා මෙතනින් මේ plus icon එකක් තියෙනවා. නැත්නම් ඔයාලා පුළුවන් උඩ තියෙනවා අපිට බලන්න play store icon එකක් එක්ක search bar එකක්. ඒ search bar එක ඔයාලා download කරගන්න ඕනේ game එක search කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් තව PC games තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් ඕන එක search කරගන්න පුළුවන්. මෙතනින් මම free fire කියලා search කරගෙන මේක search button එක දෙනවා. එතකොට free fire උඩින් මෙන්න අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔතනින් දෙන්න තියෙන install button එක අතරම මම මේ වෙලාවේ phone එකෙන් hotspot අරගෙන ඒකයි පොඩ්ඩක් ඔය lag එකක් වගේ බලා ගන්න පුළුවන්. ඔයාගේ connection හොඳයි නම් ඔයාලට පුළුවන් ටක් ගාලා ඔයාගේ free fire එක download කරගන්න. ඉතින් මෙන්න මේ විදියට දැන් free fire එක load වෙලා එනවා. හරිද මෙන්න මේ විදියට load වෙලා ආවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මෙතන ඇති install from Google Play කියලා. එහෙම නැත්නම් Google app එකකින් අපිට මේක install කරගන්න පුළුවන් Google එකකින් Google Play එකකින්. හරි ඊට පස්සේ මම මෙතන එක click කරගන්නේ. click කරලා පොඩ්ඩක් load වෙයි. load වෙලා වාට නිකම්ම ඔයාගේ ඉන්ටර්ෆේස් එක දැන් ඔයාගේ මගේ වගේ ඔයාගේ mouse pointer එක වගේ පෙන්නන නැති වුණා. ඔයාගේ පොඩ්ඩ වෙලාවකින් මොකක් හරි open වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ free fire මෙන්න මේ වගේ install වෙන්න මේ වගේ තප්පර ගානක් අපිට seconds ගානක් මෙතන count වෙනවා. count වුණාට පස්සේ මෙතනින් install button එක click කරන්න විතරයි තියෙන්නේ. install දුන්නාම මෙතනින් free fire එක install වෙනවා බලා ගන්න පුළුවන්. එතන මෙතනින් නෙමෙයි install වෙන්නේ. ඒක නිසා ඔයා එකටම මේක Google Play Store එකට ගිහලා තමයි install කරගන්න ඕනේ. ඉන්න පොඩ්ඩක් හොඳ load වෙන්න දෙන්න. හරි guys ඉතින් ඔයා ඉතින් install එකලා ඉවර වුණාට පස්සේ අතන මම වීඩියෝ පොඩ්ඩක් ස්පීඩ් කරා. ඊට පස්සේ ඔයාලට මේ වගේ නැවතත් ඕපන් වෙයි මේ වගේ load වෙන අපිට බාර් එකක්. ඒ වගේ මේක වගේ ඔයාලට MSI කියලා මේ වගේ normal විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඔයාලට ඕපන් වෙයි. ඒකෙන් නා ඕක ඕපන් වෙනකන් ඔය වගේ load වෙන්න දෙන්න. ඊට පස්සේ තමයි අපිට free fire එකෙන් මේ වගේ install from Google Play කියලායි එනවා. ඒ click කරලා පස්සේ ඔයා කෙලින්ම Play Store එකට අරන් යයි නැත්නම් home screen එකට අරන් යයි. ඒක පොඩ්ඩක් ඉඳලා ඔයාලට කැමති විදිහට දෙන්න පුළුවන්. නැත්නම් මෙතන කතරි උනක් දෙන්න පුළුවන්. නිකම්ම ඔයාලට install වෙන්න දීලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි අපේ app player අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ emulator එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට මෙතන click කරලා මේ Play Store කියන එකට යන්න පුළුවන්. Play Store කියන එකට ගිහිල්ලා ඔයාලට phone එකේ වගේම වගේ account එකක් එතන sign in දීලා ඔයාලට account එකක් එතන add කරගෙන ඔයාලට ඒක download දෙන්න පුළුවන්. මේ වගේ තමයි තියෙන්නේ sign in දෙන්න Google Play එක ඔයාලට ඉතින් මෙතන හොරු පුරුදු. ඉතින් මම දැන් ඒ ටික setup කරගෙන ඕගොල්ලෝම හම්බෙන්න. හරි guys ඉතින් දැන් ඔයාලට තියෙන Play Store එකේ account එක හදාගත්ත පස්සේ ඉතින් අතන free fire එක download කරගන්න මම දැන් ඒක process එක ඔයාලට speed කරලා වෙනවනේ. ඒක ඔයාලට easy කියලා මම හිතනවා. free fire කියලා search කරගෙන Play Store එකේ නිකම්ම download කරගන්න පුළුවන්. මම දැන් ඒක speed කරලා ඔයගොල්ලන්ට video එක යවලා පෙන්නන්නම්.
හරි ඉතින් මම දැන් මේ විදිහට Free Fire එක ඉන්ස්ටෝල් කරන්න ඉවරයි. ඉතින් අතනම පොඩ්ඩක් වීඩියෝ එක ස්ටොප් කරලායි පටන් ගත්තේ. හරි ඉතින් මෙතනින් මම දැන් හෝම් ස්ක්‍රීන් එකට යන්න. අතන මෙතන වැඩ ගැලුවක් තියෙනවා. කොහොම YouTube එකේ වීඩියෝ බලා ගන්න. ඒකට පුළුවන්. ඉතින් දැන් මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට කැමතිට මෙතන ටික කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවනේ ඉතින් මම කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට මෙතනින් මේ ටික ක්ලියර් ඕල් කරා. ඊට පස්සේ ඔයාගේ app එක මෙතන ඇදගෙන ආවිල්ලා ඔයාලට කැමති තැනින් කස්ටමයිස් කරගත්තා. ඔන්න වගේ තමයි අපිට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ අපිට ගේම් එකේ ඒවා ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔතනින් ගේම් එක මෙතන ඕපන් දෙන්න. ඉතින් ඔයා දන්නවනේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ගේම් එක ප්ලේ කරන්න ඕනේ. ඉතින් මම මෙතන settings වල ඔයාලට 2GB විතරින් දාන්න. අතර මම මෙතන settings හදන්න කියලා දෙන්නේ නැහැ. අතර මෙතක ඒ ගොඩක් වීඩියෝ දික් කරනවා. ඉතින් ගොඩක් වීඩියෝස් තියෙනවා YouTube එකේ ඔයාලට පුළුවන් බලන්න කොහොමද settings හදන්නේ කියලා මේ MSI app player එක Free Fire වලට ගැලපෙන්න. ඉතින් මම දැන් Free Fire lobby එකට ගිහලා ඔයගොල්ලෝ මෙතනින් හම්බෙන්නේ. හරි ඉතින් මම දැන් මේ විදිහට Free Fire එක lobby එකට ඇවිල්ලා ඉන්නවා. ඔබ බලා ගන්න පුළුවන් settings ටික වගේ දේවල් ටික අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය දේවල් නෙවෙයි. කස්ටමර් වගේ මම music එක අඩු කරගන්නවා. ඊට පස්සේ අපිට sound එක කරගන්න කියාවක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට training එකට ගිහලා පෙන්නනවා මගේ මේක lag වෙනවද නැද්ද කියලා ඔයාලා settings එක හැම විදිහට හදාගන්න. lag වෙනවද නැද්ද කියලා මම දැන් training එකට ගිහලා පෙන්නනවා. හරි ඔන්න දැන් training ground එකට ඇවිල්ලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් කිසිම lag එකක් නැහැ. අතන මේ ultra දාලා තියෙන්නේ. මගේ PC එක උඩ දන්නේ නැති VGA කාඩ් එකක්වත් නැහැ. මේ ඇත්තටම phone hotspot එකෙන් ඉඳන් ඔයගොල්ලෝ බලා ගන්න පොඩ්ඩක් pin එක යනවා. Wi-Fi එක hotspot තියෙනවා නම් අතන fiber එකක් වගේ වාට තියෙනවා නම් කිසිම lag එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපි උඩ පයිද්දී අපි fire කරද්දීම කිසිම lag එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ultra දාලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට PC එකෙන් Free Fire play කර ගන්න පුළුවන් වෙන්නේ. emulator එක අරගෙන settings එක හදන videos තියෙනවා බලා ගන්න පුළුවන්. අපි black line එකේ videos තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් බලන්න කියලා මතක් කරනවා. ඔය විදිහට තමයි PC එකෙන් Free Fire play කරන්නේ. හයවල ඉතින් දැන් ඔයා දකින්න ඇති මම කොහොමද ඩවුන්ලෝඩ් කරේ සහ මම කොහොමද ගේම් එක ප්ලේ කරේ කියලා අත්‍තරම මගේ තියෙන ඔන් බෝඩ් ඔයාලට පේන්නේ නැති කිසිම ලැග් එකක් තිබෙන්නේ නැහැ මම PC එකෙන් Free Fire play කරද්දී. ඉතින් අර උඩින් 2GB කියන එක දාගත්තා නම් හොඳටම ඇති. මම ඉතින් වැඩි settings හදන්න මේක නම් දන්නේ නැහැ. ගොඩක් videos තියෙනවා YouTube එකේ MSI setting optimization එහෙම කියලා YouTube එකේ ගහලා බලන්න ගොඩක් සිංහල videos උත් තියෙනවා. ඉතින් අද ගෙන අපිට මෙච්චරයි. ඔයාගේ like එක උඩ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම Free Fire interesting සහ Free Fire PC එක ගන්න වගේ අහපු යාළුවන්ට මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා notification bell icon එක all press කරන්න. DK වල යන support එකක් දෙන්න කියන ගමන් අද මම මේ වීඩියෝ නවත්තනවා. මේ වගේ තවත් interesting super වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. හිමාරික් මික් channel එකෙන් හැමෝටම ජය වේවා.